ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා ජොබ් මාකට් YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ McLaren Holdings Limited ආයතනයෙන් නිකුත් කරලා තියෙන කාර්යාල සහකාර රැකියා පුරප්පාඩු පිළිබඳව. ඉතින් කොහොමද මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්නේ සහ මොනවද අවශ්‍ය කරන සුදුසුකම් කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් A to Z බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම් බලන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඔයාලා දැනටමත් ජොබ් මාකට් YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපිව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එකටත් join වෙන්න. ඔයාලට පුළුවන් ඒ හරහා අයදුම්පත් ලබා ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔන්න මේ දිනවල McLaren Holdings Limited ආයතනයෙන් කාර්යාල සහකාර තනතුරට අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් අපි බලමු මේ නිවේදනයේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම නිවේදනයේ සඳහන් කරලා තියෙනවා ඔයා මේ කාර්යාල සහකාර තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාට පැවරෙන ප්‍රධාන වගකීම විදියට සඳහන් කරනවා සමාගම් ලේකම් දෙපාර්තමේන්තුව තුල එදිනදා පරිපාලන කටයුතු සඳහා සහාය වීම, එවැගේම ලේඛන ගොනු කිරීම, වාර්තා නඩත්තු කිරීම, හැසිරවීම, එවැගේම අනිකුත් දෙපාර්තමේන්තු සහ බාහිර පාර්ශවයන් සමග සම්බන්ධීකරණය, එවැගේම සමාගමට අදාළ ලියකියවිලි සකස් කිරීම සහ හැසිරවීම සඳහා සහාය වීම, එවැගේම අවශ්‍ය විටක එලිමහන් රාජකාරී වලට සහභාගී වීම යන විදියට ඔයාට පැවරෙන ප්‍රධාන රාජකාරිය මෙන්න මේ නිවේදනයේ මේ විදියට සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඔයා මේ කාර්යාල සහකාර තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාට තියෙන්න ඕනේ මූලික සුදුසුකම් මොනවද කියලා. ඉතින් නිවේදනයේ මුලින්ම සඳහන් කරලා තියෙනවා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අවම වශයෙන් පෙනී සිටින්න ඕනි කියලා නිවේදනයේ සඳහන් කරනවා. ඒ වගේම කාර්යාල සහකාරවරයෙකු ලෙස හෝ එහා සමාන භූමිකාවක ඔප්පු කළ පළපුරුද්දක් වාසියක් වෙනවා කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාට Microsoft Office package පිළිබඳව හොඳ ප්‍රවීණතාවයක් තියෙන්න ඕනි කියලා නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයා මේ තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාගේ වයස අවුරුදු 18ත් 30ත් අතර වෙන්න ඕනි කියලා නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම හොඳ අන්තර්පුද්ගල කුසලතාවයක් සහිත ප්‍රසන්න පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනි කියලාත් නිවේදනයේ තවදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් McLaren Holdings Limited ආයතනයෙන් නිකුත් කරලා තියෙන කාර්යාල සහකාර තනතුරට අයදුම්පත් යොමු කරන්න. ඉතින් අපි ඊළඟට බලමු ඔයා කොහොමද මේ සඳහා ඇප්ලයි කරන්න ඕනේ කියලා. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ මේකෙදි ඔයාලට ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දීලා තියෙනවා කියලා. ඉතින් මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ හරහා ඔයාලගේ විස්තර ඇතුළත් කරලා අන්තිමට සබ්මිට් කරන්න. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා ක්ලෝසින් ඩේට් එක විදියට 2026 අප්‍රේල් 22. ඉතින් අප්‍රේල් 22 වෙනිදාට කලින් ඔයාලගේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා McLaren Holdings Limited ආයතනයෙන් නිකුත් කරලා තියෙන කාර්යාල සහකාර තනතුරු පුරප්පාඩු පිළිබඳව ඔයාලට හැමදේම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඔයා කාර්යාල සහකාර තනතුරේ රැකියාවක් බලාපොරොත්තුෙන් හිටිය කෙනෙක් නම් ඔන්න ඔයාට තමයි මේ අවස්ථාව. ඉතින් මේ අවස්ථාව මගහැර ගන්න නැතුව අනිවාර්යෙන් අප්‍රේල් 22 වෙනිදාට කලින් ඔයාලගේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක යොමු කරන්න කියලා මම නැවතත් මතක් කරනවා. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.